පව් නැද්ද කියලා. ඇයි හාමුදුරුවනේ මාළු අල්ලන එක පව් නැද්ද කියලා. මේකේ බුදුහාමුදුරුව අපිට උගන්වනවා ඉස්සරලම කරන්න එපා කියලා රස්සා පහක්. පහෙන් එකක තියනවා නේද අර මස් පිණිස සත්ව වෙලඳා. මේ ලෝකේ අපි තථාගතයන් වහන්සේත් මේ ලෝකෙට පහළ වෙලා දර්ශනය තේරුම් කරලා දීපෙක් කරේ. නමුත් මොන දර්ශනය තිබ්බත් මේක පැවතගෙන යන ක්‍රමයක් තියෙනවා. මේක මොකක්ද අපි ඒකට කියන සිස්ටම් එකක් මේකේ හදලා තියෙන්නේ නේ. මිනිස්සුන්ට වැරදෙන්න ගත්තේ මේ විශ්ව ධර්මයේ තියෙන සිස්ටම් එකෙන් පිටපණින්න ගත්තට පස්සේ. උදාහරණයක් විදිහට මේ කාලේ බෙහෙවින් සාකච්ඡා වෙන මාතෘකාවක් තමයි මේ හරියට අපේ රටේ මේ වෙනකොට අලි ඇත්තු මැරෙනවනේ. බොහොම සීමිත සංඛ්‍යාවක් අපිට අලි ඇත්තු ඉන්නේ. ඒ වටිනා ජාතික සම්පත් මේ දවස්වල නිකන් නිස්කාරණේ අභාවයට යනවා. මේ ගැන සාකච්ඡා කරන්න ඔබතුමා පැහැදිලි කරා වගේ මගේ ගම ගල්ගමුවනේ. අලි කියනකොට මතක් වෙන්නේ ගල්ගම. ඒ අත්දැකීම ඔබතුමාටත් තියෙනවා හොඳටම. අපේ ගම්වල එහෙමයි හරියට අලි ඉන්නවා. හැබැයි ඒ අලි හිටියට අපේ ගංගෙවල් වල ඉස්සර තිබ්බ අපූර්ව ක්‍රම කිහිපයක්. කුඹුරේ ගොයන් හදලා තියෙනකොට කුඹුරායිනේ මඤ්ඤොක්ක හිටවලා තියෙනවා. කාටද? අලියට කන්න. හේනායිනේ අලියට කන්න වෙනම භෝගයක් තියෙනවා. මිනිස්සුන්ගේ තිබ්බ හරි අපූර්වමේ බැඳියාවක් සතුත් එක්ක. ඉස්සර මිනිස්සුන්ගේ තිබ්බා අර අපිම විතරක් කාලා බෑ සතුත් කන්න ඕන කියලා එකක්. හැබැයි අවාසනාවක මහත තමයි දැන් මුළු සමාජ සංහතියම හුරු වෙලා ඉන්නවා. මොකේටද? අනුන් ගැන හිතන්නේ නැතුව මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා තමන් ගැන විතරක් හිතන්න. මිනිස්සු සෑහෙන්න හුරු වෙලා ඉන්නවා අනුන්ගෙන් ලැබෙන දේ ගැන විතරක් හිතලා තමන්ගෙන් කෙරෙන්න ඕන මොකක්ද කියන එක ගැන නොහිතා ඉන්න. ඒ නිසා සත්පුරුෂ සියලු දෙනාම දැනගන්න ඕන පුරුදු වෙන්න ඕන කාරණයක් තමයි පිනතුනේ අනුන්ගෙන් කෙරෙන්න කලින් අපෙන් මොකක්ද වෙච්ච දේ කියන එක අනේක වාරයක් හිතන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපි සත්තුන්ගේ කතන්දරේ පැත්තකින් තියලා දැන් අපි හිතමු මේ ආයතනයට අපි වැඩට එනවා. එන්නකොටම අපිට කවුරු හරි කියනවා නම් සුබ උදෑසනක් වේවා කියලා. අපිට අර ඇති වෙනව නේද හැඟීමක් අපි ගැන අපි අර පිළිගන්න චරිතයක් විදිහට. හැබැයි අපි කියනවා අර මේ ආයතනවල එහෙම නැතුව ඇති. නමුත් බොහෝ ආයතනවල එහෙමයි. මේ මට good morning කිව්වොත් විතරයි මම good morning කියන්නේ. ඇයි ඒක අපි අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සත්පුරුෂකම? අනේක අගය කරන එක අනේක පිළිගන්න එක තියෙන්න ඕනේ අනුන් ගාවද අපි ගාවද? ඒක පින්නත්නි අපි දුන්නොත් තමයි අනුන්ගෙන් හම්බෙන්නේ. අනේකගේ කට අරින්න අපිට බෑ. තථාගතයන් වහන්සේ උගන්වනවා පුබ්බහාසි. උන්වහන්සේ උගන්වනවා කවුරු හරි දැක්කහම hina වෙන්නලු. මේවා හරි සරල දේවල්. එච්චර බරපතලකමක් නැහැ. කවුරු හරි දැක්කහම ජීවිතේ වෙනත් hina වෙන්න පුරුදු වෙන්න. කවුරු හරි දැක්කහම ජීවිතේ කතා කරන්න පුරුදු වෙන්න. බුදුහාමුදුරුවන්ගේ තිබ්බ හොඳ ක්‍රමයක්. මේ සම්මෝධනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වානේ. උන්වහන්සේ ගාවට කවුරු හරි ආපුවාම හම්බෙන්න බුදුහාමුදුරු ඉස්සරලම කරන්නේ සතුටු සාමීචිය දෙන එක. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න කවුරු හරි දැක්කහම හොඳට hina වෙන්න. කවුරු හරි දැක්කහම හොඳට කතා කරන්න. අපි දැක්කර පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල තියෙනවා ඔය අධිශීතාගාර කර්මාන්ත ශාලාවක වැඩ කරනකොට එක කාන්තාවක් අධිශීතාගාරයක් ඇතුළේ හිර වෙනවා. එතකොට කර්මාන්ත ශාලාවේ ඉන්න මුරකරුවා හැන්දෑවේ බලනවා කට්ටියම පිටත් ගියා. එළියට ගියා.
හැබැයි එක්කෙනෙක් ගියේ නැහැ. මුරකඩුවට මතක් වෙනවා අර හැමදාම මට යන්නම් කියලා යන නෝන ගියේ නැහැ. මේ සැකේට මොකද කරන්නේ? මුරකාරයා අර කර්මාන්ත ශාලාව වටේ රවුමක් ගියනවා. බලනකොට එකක් දොරක් බාගෙට වැහිලා. හැබැයි අර කාන්තාවට අර ඇතුලෙන් අර දොර අරගන්න බෑ. මුරකාරයා ගිහිල්ලා අර දොර අරිනෝ. කාන්තාව හිත හදන්නම් කියලා යන නෝන ගියේ නැහැ. මේ සැකේට මොකද කරන්නේ? මුරකාරයා අර කර්මාන්ත ශාලාව වටේ රවුමක් ගියනවා. බලනකොට එකක් දොරක් බාගෙට වැහිලා. හැබැයි අර කාන්තාවට අර ඇතුලෙන් අර දොර අරගන්න බෑ. මුරකාරයා ගිහිල්ලා අර දොර අරිනෝ. කාන්තාව හිත හදාගෙන හිටියේ මැරෙනවා කියලා දන්නවා එළි වෙනකොට. කාන්තාව අහනවා ඇයි දැන් මේ කවදාවත් නැතු ඇවිල්ලා මේ දොරවල් ඇරි? මුරකාරයා කියනවා පින්නතුනේ කට්ටියම ගියා. මට ඒක අඩුවක් දැනුණා. මොකක්ද? හැමදාම යන්නම් කියලා යන නෝන ගියේ නැහැ. බලන්න මේ අර බුදුහාමුදුරුවෝ උගන්වපුවත් එක්ක ජීවත් වෙනකොට අර අහලා තියෙනව නේද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. උන්වහන්සේ උගන්වනවනේ හැම කෙනා එක්කම hina වෙලා කතා කරලා ඉන්න. අර බලන්න ඒවා මේ ආත්මෙදිම පළ දීපු හැටි. අර මිනිස්සයා කිව්වා හැමදාම hina වෙලා යන කෙනා ගියේ නැහැ. ඒක බලන්නයි මම මේ ආවේ. ජීවිතේ පුරුදු වෙන්න. හම්බෙන හැම කෙනෙක් එක්කම බොහොම ලෙන්ගාතුව ඉන්න. හැබැයි අපේ ගංගෙවල් වල අපේ අම්මලා තාත්තලා පුරුදු වෙලා ඉන්නේ. අර hina වුණොත් තමයි hina වෙන්නේ. අර කියනව නේද හාමුදුරුවනේ අපි කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ වුම් බුම්මගෙන ඉන්නවා කියලා. ඒ බුම්ම ගන්න එක පින්නත් නියනුන්ගේ වැඩක්. හැම මිනිස්සෙක් එක්කම කතා කරලා hina වෙලා ඉන්න එක තුල තමයි අපිට මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට අවසන් හුස්ම පොද යන්න කලින් මතක් වෙයි. මම කවදාවත් කිසි කෙනෙකුට රවලවත් නැහැ. මම මගේ බැල්මකින්වත් කාගේවත් මම හිත රිද්දලා නැහැ. හැබැයි මිනිස්සු ඕව බලාපොරොත්තු වෙන්නේ අනුන්ගෙන්. පින්නත්නි එකටම පුරුදු වෙන්න ජීවිතේ දැනගන්න මගෙන් වෙච්ච වැරද්ද මොකක්ද කියලා හිතන්න. අපි කිසි කෙනෙකුට අපෙන් වෙන වැරද්දකට කේන්ති යනවද? අපෙන් කවුරුවත් නැති තැනක අපෙන් වැරද්දක් වුණොත් මොකද වෙන්නේ? අපි ඒක ෂේප් එකේ වහ ගන්නවනේ. එහෙමයි. හැබැයි අපි ඉන්න තැන තව කාගේ හරි අතින් වැරද්දක් වුණොත් අපිට කේන්ති යනවනේ. ජීවිතේ හරියට පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ දේවල් වලට කේන්ති ගන්න. ජීවිතේ පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ වැරදි දකින්න. කවදාවත් අපි අපේ වැරද්ද දකින්නේ. මම දැක්ක පහුගිය දවස්වල ඔය අපි දැන් මේ සත්තු ගැන කතා කරන හින්දා මේක හරි වටිනවා. මිනිස්සු අර රක්ෂිත මායමට අලියාපුහම වෙඩි දාලා එලවනවනේ. මිනිස්සු දකින්නේ නැහැ මගෙන් මොකක්ද වෙච්ච අඩුපාඩුව කියලා. ඒ කැලේ අයිනට හරක් දානවා. හරක් දානකොට ටික ටික කැලේ තැලෙනවා පොඩි වෙනවා. හරක් ඉස්සරහට යන්න යන්න රක්ෂිතේ නැති වෙනවා. හරකුත් කන්න ඕනේ. හරකුත් බේරෙන්න ඕනේ. හැබැයි ගෘහස්ත සත්තු සහ වන සත්තු කියලා කොට්ටාස දෙකක් ඉන්නවා. කොටින්ට බෑනේ ගෙවල් වල ඇවිල්ලා ඉන්න. කොටින්ට ආවේනිකව උන්ගේ රක්ෂිතේ උන්ගේ කැලේ තියෙනවා. මිනිස්සු ගිහිල්ලා අර රක්ෂිත විනාශ කරලා හේන් කුඹුරු කරලා අන්තිමේ අපේ සත්තුන්ට ඉන්න තැනක් නැහැ. ඉස්සර අපේ ගංගෙවල් වල තිබ්බා ඔය මතකත් ඇති. අර දන්නව නේද අලි බහින්නේ මෙතනින් කියලා කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ? අලි කොරිඩෝර් නේ. එහෙමයි. එතකොට මිනිස්සු දන්නවා ඉස්සර අලි එන වෙලාවක් දන්නවා. මේ වෙලාවට යන්න එපා කියනව නේද අපේ ගම්වල තනියම ආව වෙනවා කියලා. එහෙමයි. එච්චරටම මිනිස්සුන්ට දැන් ඔය සත්තුයි මිනිස්සුයි කතා කරලා කරගත්ත එකක් නෙමෙයිනේ ඕක. ඕක තමයි සත්තුයි මිනිස්සුයි අතර තිබ්බ සම්බන්ධය. ඉස්සර නේ උකුස්ස උඩටම ගිහිල්ලා කෑ ගහනවනම්
අනිවාර්යෙන් අර කොටලා ගොඩ ගහලා වේලිච්ච කොලාතු ටිකට ගිනි තියන අයියේ දන්නවා වහිනවා කියලා. එහෙම මේ සත්තුයි මිනිස්සුයි අතර පුදුම විදිහ බැඳීමක් තියෙනවා. ලේන කෑ ගහන විදිහ. කෑ ගහන විදියෙන් කියන්න බැරිද ලේන කෑ ගහන්නේ එක්ක කෑමක් හම්බෙලා එක්ක සර්පෙක් ඇවිල්ලා එක්ක ගොදුරක් ඇවිල්ලා. ඒ ශබ්දය අනුව අම්මලා තාත්තලා කියනවා ඔය ගහේ මොකෙක් හරි සර්පෙක් ඇති කියලා. හරියටම හරි. බල්ලා බුරන විදිහෙන් කියන්නේ නැද්ද? මේ බුරන්නේ අනතුරකට එහෙම නැත්තම් වෙන මොකක් හරි ඒ බල්ලාගේ sannivedana මාධ්‍යයක් ඔය දෙක හොඳට අඳුර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වනසත්තුන්ගේ හැසිරීම් වලිනුත් පුළුවන්. දැන් ඔය කියනවා නේද සර්පයා දරණේ ගහනකොට මේ යන්නද පනින්නද කියලා. සත්තුයි මිනිස්සුයි මේ කතා